තිබෙන බෙදා ගන්නට සිකුරාදා උදෑසන මේ ස්ථාන ආත්මික පොරබැදීම සම්බන්ධව පැතුණු බයිබල් පාඩමක් තිබෙනවා කැමැතියන්ට පුළුවන් ඒ වල සහභාගී වෙලා යන්නාසේ කරුණ අනුග්‍රහය දකින්න. ඒ වගේම ඉරිදා උදෑසන 6ට 9ට 4ට තිබෙන නමස්කාරමය පුළුවන් කැමැතියන්ට සහභාගී වෙලා යන්නාසේ මහිමේ නමස්කාරය අත්දකින්න ස්වාමීන් වහන්සේ ආපත. ඒ වගේම अब आशा करना गुड़नेगिली වැඩ කටයුතු අපිට කීපයක් තියෙනවා කරන්න දෙවියන් වහන්සේ ආශා කරන සබ අවශ්‍යතාව උදෙසා යෝගේම ඔබට පුළුවන් ඒ ගුණනැගිලි වැඩ කටයුතු වල ආශිර්වාදයක් වෙන්න මක්නිසා දේව වචනේ පෙන්වු කරනවා උන්වහන්සේගේ රාජ්‍යයට අපි දෙනකොට දේව වචන දීපල්ලා දෙන්න ලබන්නේ කියලා කියනවා උන්වහන්සේ ඔබ නායකාරයෙක් වෙන්නේ දීම ප්‍රේමයේ ඒ රාජ්‍යයේ දේවල් වලට ඔබ කැප වෙනකොට ඔබ දෙනකොට ස්වාමීන් වහන්සේ ඔබට ආශිර්වාද කරන්න යනවා ස්වාමීන් වහන්සේ ආපත් දෙවියන් වහන්සේ හලෙලූයා. එවැගේම දෙවියන් වහන්සේගේ වචනේ අපි මේ සන්දේ අවසන්නට යනවා දෙවියන් වහන්සේගේ වචනෙන් උන්වහන්සේ මඟ පෙන්වන්න යන වචනේ කතා කරන්න යනවා වචනෙන් උන්වහන්සේ ස්වර්ගික සත්‍යතාවයන් පුරුකම් උන්වහන්සේ අපට දෙන්න යනවා. අපි දෙවියන් වහන්සේගේ වචනයට සවන් දෙනවා කියලා කියන්නේ දෙවියන් වහන්සේට සවන් දීම බයිබලයේ දෙවියන් වහන්සේගේ මුඛය දේ වචනේ දෙවියන් වහන්සේ එළිදරව් කිරීම සුද බයිබලයේ ආගමක් නෙමෙයි දෙවියන් වහන්සේ එළිදරව් කිරීම අපි දෙවියන් වහන්සේගේ වචනයට අපි සවන් දෙනවා කියලා කියන්නේ දෙවියන් වහන්සේ සවන් දීම. හොඳයි මේ සන්දේවයේ අපි දෙවියන් වහන්සේගේ වචනය අපි බලන්න යන ලූක් සුවාරංශ 7 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදයේ ලූක් සුවාරංශ 7 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදයේ සිට අපි බලන්න යනවා දෙවියන් වහන්සේගේ වචනේ සුද්ධ ලූක් සුවාරංශයේ 11 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදේ මෙසේ සඳහන් වෙන පද කීපයක උන්වහන්සේ යේසුස් වහන්සේ නායින් නම් නෝරකට උන්වහන්සේ ඇතුළු වුණා. උන්වහන්සේ නායින් නෝරට ඇතුළු වෙනකොට උන්වහන්සේත් එක්ක ගොඩාක් සෙනග ගොඩාක් සමූහයා උන්වහන්සේත් එක්ක ඒ නායින් ඇතුළු වුණා කියලා කියනවා. ඒ ස්ථානේ මලාව කෙනෙක් ගෙනල්ලා ලද්දේ කියලා කියනවා. යේසුස් වහන්සේ දේවචනේ පෙන්වු කරනවා එරිකොට ඇතුළු වුණා කපරුමට ඇතුළු වුණා එවැගේම යේසුස් වහන්සේ මේ ස්ථානයේ කියනවා නයින් කියන නුවරකට ඇතුළු වුණා. ඒතර උන්වහන්සේත් එක්ක ගොඩාක් සෙනග හිටියා ගොඩාක් උන්වහන්සේගේ වචනේ ආස්තන පිණිස ඉගෙන ගන්න අපිනිස ගොඩාක් සෙනග හිටියා වගේම ගෝලෙත් උන්වහන්සේත් එක්ක හිටියා. ඒ අවස්ථාවේදී මලාව කෙනෙක් ගෙන ලද්දේ කියලා කියනවා. ඒ මැරිච්ච කෙනා වැන්දපුවගේ එකම පුත්‍රයා කියලා කියනවා. බයිබලයේ පෙන්න මැරිච්ච කෙනා වැන්දපුවගේ එකම පුත්‍රයා කියලා කියනවා. මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරනි දෙවියන් වහන්සේගේ වචනේ පෙන්වු කරනවා යේසුස් වහන්සේ ඔවුන්ට දිනට අතගැස්සුවා කියලා කියනවා. එවිට උසුලගෙන යන අය ඒක බිම තැබ්බයි පෙට්ටිය ඒ දෙන බිම තැබ්බා උන්වහන්සේ කිව්වා යවුවනේ නැකිටින්න එවිට මලාවක නැකිට්ටා යේසුස් වහන්සේගේ මාවතේ වැඳපුවට ඒ පුතා බාර දුන්නා. දෙවියන් වහන්සේගේ වචනේ පෙන්වු කරනවා උන්වහන්සේ නායක නුවරට ඇතුළු වෙනකොට ගොඩාක් සමූහය උන්වහන්සේට හිටියා. බොහෝ සෙනග උන්වහන්සේට හිටියේ උන්වහන්සේගේ ඉගැන්වීම් තුල උන්වහන්සේගේ මඟ පෙන්වීම තුල එයා වර්ධනය වෙන පිණිස උන්වහන්සේ සවන් දෙන පිණිස බොහෝ සෙනග උන්වහන්සේත් එක්ක ගමන් කළා. උන්වහන්සේගේ අතින් බොහෝ ආස්කම් පුදුම ලකුණු සිදු වුණා. උනා ස්වර්ගික දේවල් උන්වහන්සේ පොළවේ මිනිස්සු ඉගෙනුවා. එයාගේ උන්වහන්සේ ගියේ තැන බොහෝ ආස්කම් වුණා. එයාගේම උන්වහන්සේ ආපත් ඉගෙනීම මිනිස්සුන්ට දුන්නා. උන්වහන්සේ ඉගෙනුවේ මේ කම්පියුටර් සම්බන්ධවත් ඉංග්‍රීසිවත් නෙමෙයි. ඒ විද්‍යාව නෙමෙයි කලාව නෙමෙයි. උන්වහන්සේ මිනිස්සු මැද ඉගෙනුවේ ස්වර්ගික දේවල් උන්වහන්සේ පොළවේ මිනිස්සු ඉගෙනුවේ. මක්නිසාද ක්‍රිස්තියානි ස්වර්ගික මාර්ගය ක්‍රිස්තියානිය දෙවන් ස්වර්ගික කැඳවීම සවන ස්වර්ගීය දේවල් මිනිසාට පොළවේ ඉගෙනුවා උන්වහන්සේ. මිනිස්සු උන්වහන්සේත් එක්ක බොහෝ සෙනග උන්වහන්සේගේ වටේ හිටියා බොහෝ සෙනග පැමුණුණා. ඒ වෙලාවේ එක්තරා මලාව් කෙනෙක් ගෙන ලැබුවා. මේ මැරිච්ච කෙනා ඒ ගමේ වැන්දපු එක පුතා කියලා කියනවා. මරණය මලාව් කෙනෙක් ගෙන ලැබුවා කියලා කියනවා. මොකද ප්‍රේමවන්ත සහෝදර මරණය කියන එක පැමිණෙන්නේ දෙවියන් වහන්සේගෙන්. මේ මරණය කියන එක පැමිණෙන්නේ යක්ෂයාගෙන්. දෙවියන් වහන්සේගේ වචනේ පෙන්වුක දෙවියන් වහන්සේගෙන් පැමිණෙන්නේ ජීවනය. නමුත් මරණය පැමිණෙන්නේ යක්ෂයාගෙන්. Death come from the devil. Death come from the demon spirit.
යක්ෂ බන්ධනයෙන් බලවේගයෙන් තමයි මේ මරණය කියන එක පැමිණෙන්නේ. Life come from the Holy Spirit. සුද්ධ ජීවනය පැමිණෙන්නේ ශුද්ධාත්මයන් වහන්සේගේ බලයෙන්. මරණය පැමිණෙන්නේ යක්ෂ බලව වේගල් වලින් මරණය පැමිණෙන්නේ. දෙවියන් වහන්සේගේ වචනේ පෙන්වු කරනවා යේසුස් වහන්සේ කිව්වා සොරායන්නේ සොරකම් කරන්නටත් මරන්නටත් විනාශකර පමණක් කියලා කිව්වා. කියන්නේ සොරා කියලා කියන්නේ මේ චේන් කාරණ කෙනා නෙමෙයි. බයිබලය තුල සොරා කියලා කියන්නේ සාතන් යක්ෂයා. එන මරණය පැමිණෙන යක්ෂයාගෙන් උනාසිකර මමාවේ උන්ට ජීවනය දෙන්නත් ඒ අධිකව ඒ බහුලව දෙන්න කියලා කියනවා. යේසුස් වහන්සේ ආවේ ජීවනය දෙන්නත් ඒ අධිකව බහුලව දෙන්නත්. ඒතර මරණය පැමිණෙන යක්ෂයාගෙන් බයිබලයේ පෙර death come from the demonic spirit. යක්ෂයාගෙන් තමයි මරණය පැමිණෙන්නේ. අද ගොඩාක් සෙනගේ ජීවිත තුල සමහරගේ ජීවිත තුල සුවය මැරිලා තිබෙනවා. සමහර ජීවිත තුල සමාදානය මැරිලා තිබෙනවා. සමහරගේ ජීවිත තුල ආර්ථිකය මැරිලා තිබෙනවා. සමහරගේ චරිතය මැරිලා තිබෙනවා. සමහරගේ බිස්නස් මැරිලා තිබෙනවා. සමහරගේ සතුට මැරිලා තිබෙනවා. මනුෂ්‍යයන් ජීවිතේ නමුත් බොහෝ අංශ දෙත් ස්වභාවයේ මරිත ස්වභාවයේ තිබෙන මිනිස්සු පොළොවේ වැඩිපුර ජීවත් වෙනවා. සමහර විට තමා ජීවත් වෙනවා නමුත් සුවය මැරිලා. ඒ කියන්නේ සල්ලි තිබෙනවා තමගේ සෞඛ්‍ය තත්ත්වය දුර්වල වෙලා මැරිලා සුවේ නැහැ. සමහර සාමේ නැතුව ජීවත් වෙනවා. සමහර ජීවත් වෙනවා නමුත් සාමේ මැරිලා. ඒ සාමේ මැර සමහර ජීවත් වෙනවා නමුත් තමගේ බිස්නස් මැරිලා. සමහර ජීවත් වෙනවා තමගේ චරිතය මැරිලා. සමහර ජීවත් වෙනවා සතුට මැරිලා. ප්‍රීතිය මැරිලා. සමහර මක්නිසා ජීවත් වුණාට බොහෝ මිනිස්යන්ගේ බොහෝංශ මරණයට ලක් වෙලා තිබෙනවා. මේ මරණයට ලක්වීමට මිනිස්යාව ගෙනාවේ දෙවියන් වහන්සේ නෙමෙයි. දෙවියන් වහන්සේගෙන් එන්නේ ආපත් දේ පමණයි. හාලෙලූයා hallelujah hallelujah. Good things come from the God. හොඳ දේ දෙවියන් වහන්සේගෙන් එන්නේ. නරක දේ එන්නේ දෙවියන් වහන්සේගෙන්. එහෙනම් අසුබ දේ මරණයේ දේ වේදනාවේ දේ එන්නේ නිරයෙන් සාතන්ගේ බලෙන්. හොඳ දේ එන්නේ දෙවියන් වහන්සේගෙන්. නිසා දෙවියන් වහන්සේගේ වචනයක පැහැදිලි කරලා පෙන්වු කරනවා. නමුත් දෙවියන් වහන්සේ කැමැත්ත නෙමෙයි මනුෂ්‍ය ජීවිත තුළ මරණයේ ස්වභාවයක ජීවත් වීම. දෙවියන් වහන්සේ කැමති නෑ මරණයේ ස්වභාවය තුළ මිනිස්සු ජීවත් වෙන එක නෙමෙයි. දේව කැමැත්ත දෙවියන් වහන්සේ මනුෂ්‍යව මැවුවේ සතුටින් ප්‍රීතියෙන් සමාදානයෙන් උන්වහන්සේත් එක්ක ජීවත් වෙන පිණිස. බයිබලයේ කියනවා දෙවියන් වහන්සේ මිනිස්සව මැව්වා. God ඔවුන්ව මැව්වා. දෙවියන් වහන්සේ created them on his own image. දෙවියන් වහන්සේ ඔවුන්ව මැව්වේ උන්වහන්සේගේ ස්වරූපයට. උන්වහන්සේ තුළ තිබුණේ මරණයේ ස්වභාවයක්. උන්වහන්සේගේ ස්වභාවයේ ජීවනය. එතකොට දෙවියන් වහන්සේ ආදම්ම මාවනකොට ඔව්ව මැව්වා. ඔවුන් නින්දක් දීලා ඉලයට කරේ මැව්වා. ඔවුන් ඉස්සුලුවේ ආශිර්වාද කළා උන්වහන්සේ. ඔවුන් ඉස්සුලුවේ ජීවනයේ ස්වභාවය. උන්වහන්සේ වෙතට වෙනට එනකොට උන්වහන්සේ ඔවුන් වෙතට ගියා. උන්වහන්සේ ඔවුන් ආශිර්වාද කළා. උන්වහන්සේ බල බෝෙන් පොළව පුරවන්න ඒක යටත් කරගෙන පාලනය කරන්න උන්වහන්සේ මිනිස්සාව ඉතා ඉහළ මාවල ඉහළ තැනක තමයි දෙවනාසේ තැබුවේ මිනිස්සාට පොළොව බාර දුන්නාසේ ඔවුන් ඉස්සුලුවේ ජීවනයේ ස්වභාවය. ඔවුන්ගේ කිසිම අංශයක් මරණයට ලක් වෙලා තිබුණේ නැහැ. හැම අංශයක්ම ඔවුන්ට සුවය තිබුණා. ප්‍රීතිය තිබුණා. සපනත්වය තිබුණා. දේව අභිමුඛය උන්ට තිබුණා. උන්වහන්සේ ආපත් දෙවියන් වහන්සේ බයිබලයේ පෙන්වු කරනවා උන්වහන්සේ සියල්ල මවලා උන්වහන්සේ ආපත් බව දුටුවා. මගේ බයිබලයේ තියෙන්නේ සියල්ල මවලා උන්වහන්සේ දුටුවා යාපත්. ආමේන් hallelujah. ප්‍රපලසනාදත God saw that he created everything good. දෙවියන් වහන්සේ දුටුවා උන්වහන්සේ මැව්ව හැම දෙයක්ම යාපත්. බයිබලයේ පෙන්වු කරන නමුත් දෙවියන් වහන්සේගේ වචනේ උප්පත්ති දෙවනි පරිච්ඡේදව නිතරම ගන්නවා. 17 වෙනි පදේ උන්වහන්සේ මිනිසාට යම් ආශාවක්
නිකුත් කළා මිනිසාට. මොකද උන්වහන්සේ උපත් 2:17 උන්වහන්සේ මිනිසා නිදාස කැමැත්ත අනුව මැව්වේ. උන්වහන්සේ මවනකොට උන්වහන්සේ තුල ඔවුන් තුල තිබුණේ ජීවනේ සුවය ප්‍රීතිය සතුට සමාදාන ඔක්කොම තිබුණේ ඔවුන්ට. දෙවියන් වහන්සේට නමස්කාර කළා වූ හොඳ තත්ත්වයක වුන් හිටියා. ඔවුන්ට කිසිම ඉඟියක් තිබුණේ නැහැ. ඔවුන් හොඳට හිටියා. දෙවියන් වහන්සේ උපත් 2:17 වෙනි පදේ ඔවුන්ට ආච්ඡා කරමින් උන්වහන්සේ කියනවා හේත් නුඹලාට මේ උයනේ හැමගාවෙම කන්න පුළුවන්. නමුත් යහපත සහ නපුර දැනගන්න ගායන් පමණ කන්න එපා. ආමේන්. ඒ ගායන් කෑවොත් නුඹ ඒකාන්තම නැසිනවනේ. එන මරණය කියන වචනය පාවිච්චි කළ දෙවියන් වහන්සේමයි. එන ඒ ගායන් කෑවොත් නුඹ ඒකාන්තම නැසිනවා. උපති 2:17 පෙන්වු කරනවා මේ උයනේ තිබෙන හැම ගාකෙම නුඹලාට කන්නට පුළුවන්. බයිබලෙ පෙන්වු කරන නමුත් ඒ උයනේ මැද තිබෙන ගායන් පමණ කන්න එපා. ඒන් කෑවොත් ඒකාන්තම නැසිනවා. එතකොට නැසිනවා කියන්නේ මරණයනේ. මරණයේ වචනේ පෙන්වුවේ දෙවියන් වහන්සේ. නමුත් ඔවුන් හිටියේ මරණයේ තත්ත්වයක නෙමේ. ඔවුන් හිටියේ සුවේ තත්ත්වයක. ප්‍රීතිය සතුට සමාදානයේ තිබෙන ස්වභාවයක් ඔවුන් තුළ තිබුණේ. හොඳ good situation ඔවුන් තුළ තිබුණේ. හොඳ තත්ත්වයක් ඔවුන් තුළ තිබුණේ. ඒ තීන කොටයි කිව්වේ මේ ගායන කන්න එපා. මේ ගායන කෑමොත් අනිවාර්යයෙන් surely you will die. Surely you will die. ඒකාන්තම නුඹ කෑවොත් නුඹ ඒකාන්තම නැසිනා. මරණයේ වචනේ ජේස් දෙවියන් වහන්සේම කිව්වේ. හalleluya. උයනේ ගන්න ගස්වලින් කන්න පුළුවන්. ඒ වචනේ පෙන්න කරනවා. දෙවියන් වහන්සේගේ වචනේ God said you can to eat any tree in the from in the garden. Bible God said you can to eat any tree in from the garden. Amagayam ganna pulana but hallelujah hallelujah api apalasana dete but you must not eat from that tree of the knowledge of good and evil. Now නුඹ කන්න එපා. යාපත සහ නපුර දැනගන්න ගායන් ඒ ගායන් කෑවොත් නුඹ ඒකාන්තෙම නැසිනවා. ආමේන්. ඒ ගායන් කෑවොත් ඒකම නැසිනවා. මගේ ප්‍රේම සහෝදර උන්වහන්සේ මිනිස්යාට බයිබලයක් තිබුණේ. ඔබගේ අතේ අද බයිබලයක් තියෙනවා. මගේ අතේත් බයිබලයක් තියෙනවා. නමුත් එදා බයිබල අච්චු ගාලා තිබුණේ නැහැ නේ. දෙවියන් වහන්සේ. මිනිස්සාගේ ආත්මයෙන් හිටියේ ආත්මයට කතා කළේ. දෙවියන් වහන්සේ අපිට කතා කරන්නේ ආත්මයට. ඉතින් බයිබලයේ තිබුණේ word of the God. දෙවියන් වහන්සේ කතා කළේ ආත්මයට. God speak to the spirit. දෙවියන් වහන්සේ කතා කළේ මිනිස්සාගේ ආත්මයට. ඇතුළට කතා කළේ. ඉතින් බයිබලයේ තිබුණේ අනාගත වස්තු එදා හිටියේ නෑ. පළවෙනි මිනිස්සු ඔවුන්ට කතා කළේ දෙවියන් වහන්සේ කතා කළේ. God spoke to him. Holy Spirit. God spoke to him. දෙවියන් වහන්සේට කතා කළේ. කොහොමද කතා කළේ? ඔහුගේ ආත්මයට. දෙවියන් වහන්සේ සදා මිනිස්සාගේ ආත්මයට කතා කරනවා. ආමේන්. නමුත් ඔහු දැක්කා මේක හරිනේ. මේක සත්‍යද වෙන කතා කරපු දෙයයි. දෙවියන් වහන්සේ සත්‍යයි. දෙවියන් වහන්සේ ඇත්ත කිව්වේ. දෙවියන් වහන්සේ ඇත්ත මේ ගායන් කෑවොත් ඒකාන්තයෙන්ම නුඹ නැයිනවා. ඒක බයිබලයේ පෙන්නු දෙවියන් වහන්සේ ඇත්ත කිව්වේ. නමුත් මම ප්‍රශ්න ඒක කළාද නෑ. දේව වචනත් ඒක කැරලි ගැස්සුවා. අද දෙවියන් වහන්සේ කිව්ව වචනේ කළාද නෑ. දෙවියන් වහන්සේ කියපු දේ කළේ නෑ. උන්වහන්සේ කිව්වා හැම නිදාස හැම ගාකින්ම කන්ට you can to eat any tree from any tree in the garden. හැම ගායෙම කන්න පුළුවන්. You are free, නිදාස්. නමුත් ඒක යහපත නපුර දැනගන්න ගන්න එපා. නමුත් ඒක නොකර හිටියාද නේ? උන් දැක් දේව හඬ තමගේ ඇතුලේ තියෙනවා දැන්. දේව හඬ තමගේ ඇතුලේ තිබෙනවා. God voice in you. දේව හඬ මනුෂ්‍ය නැහැ කියන්නේ ඇතුලේ තියෙනවා. දෙවියන් වහන්සේ කතා කරන්නේ කාන්ත නෙමේ ආත්මයට. Holy Spirit.
නමුත් උන් දේව අඬට සවන් දුන්නේ නැහැ. දෙවියන් වහන්සේ අඬ සවන් දෙන්නේ නැතුව වැරදි අඬකට ඒ කියන්නේ මිනිස්යාට මාර්ග දෙකකින් අඬේනවා. එකක් සුද්ධාත්මයන් වහන්සේ කියන්නේ සත්‍ය අඬ, තමගේ මාංශය පැන වැරදි අඬ. එහෙනම් යක්ෂයාගෙන් ආවේ වැරදි මඟ පෙන්වීම. යක්ෂයා මොකද කියන්නේ? ඔයාලා මේකෙන් කෑවොත් දෙවියන් වහන්සේ සමාන වෙනවා. හාලෙලූයා. ලොකු බොරුවක් කිව්වේ. නමුත් සාතාන්ට සවන් දුන්නා. මොනවද උනේ? බයිබලේ පෙන්නු කරනවා මුල් වාරට මරණයට ලක් වුණා මේ පවුල. මරණය ස්පිරිචුවල් ඩෙත්. දෙවියන් වහන්සේ වෙන් වුණා. වෙන්වෙ මොකද වෙන්වුණ හේතුව? ඇතුලේ තිබෙන සත්‍ය අඬට විරුද්ධව කැරලි ගැසීමයි. සත්‍යය දෙවියන් වහන්සේ කතා කළේ. අද මිනිස්සුන්ට සත්‍ය මේකයි කියලා. නමුත් සත්‍යයත් එක්ක මිනිස්සු කියන්නේ කැරලි ගස්සන සත්‍යයත් එක්ක හැංගෙනවා මිනිස්සු. හැංගෙන්න එපා. සත්‍යයට ඔබ කීකරු වෙනකොට මරණයෙන් ජය ගන්නවා. මරණය කියන්නේ ආර්ථික සමාජ සුවය මැරිලා, සමාදානය මැරිලා, ප්‍රීතිය මැරිලා. ඇයි? ඒකට හේතුවක් තියෙනවා. ඔබ දන්නවද? කන කෑම වල වැරදි නෙමෙයි. සත්‍යයට සවන් නොදීම. ඕන් බයිබලේ පෙන්නු කරනවා separate from the God. ඕන් වෙන් වුණා දෙවියන් වහන්සේගෙන්. ඒකට කියන ආත්මික මරණය. කායින් ආබෙල් මරා දැම්ම පවුල විනාශ වුණා. ඇයි පවුල විනාශ වුණේ? පොඩි දෙයක්. ඕන් හරි දේවන් වහන්සේගේ වචනය දැනගෙන හිටියා. ඒකට විරුද්ධව කැරලි ගැසුවා. හැංගුණා කලේ නෑ ඒක. නිසා ක්‍රමක්‍රමයෙන් මුල් පවුල විනාශ වුණා. කායින් මුලින්ම ඇටැක් කරා දරුවන්ට. කායින් ආබෙල් මරා දැම්මා. මරණ පැමුණුණා පවුල. ඇයි? දෙවියන් වහන්සේ කැමැත්ත නෙමෙයි මරණය කියන එක, විනාශය කියන එක. යක්ෂයාගේ ක්‍රමයක බල සොරකම් කර මරණට විනාශ කරන්න මං ආවුන්ට ජීවන දෙන්න අධිකව බහුලව දෙන්නේ. එහෙනම් දේව වචනය ඔබගේ ආත්මයට දැනෙනවා. ඔබ දන්න දේවන් වහන්සේගේ වචනයට ඔබ කීකරු වෙනකොට ඔබ ජීවනයට ඇතුල් වෙන්නේ. ජීවනයේ ආශිර්වාදයයි. ජීවනයේ සුවය, ජීවනයේ දෙවියන් වහන්සේගේ ඵලය, ජීවනයේ උනාසාව ජීවනය දෙන්න. හalleluya. ප්‍රසස් අප යපලසනාද. ඔබට සල්ලි වල ජීවන දෙන්න බෑ ඔබට. මැතියමුතු ජීවන දෙන්න බෑ ඔබට. ආගම් වල ජීවන දෙන්න බෑ ඔබට. නිකාය වල ජීවන දෙන්න බෑ ඔබට. ඔබට ජීවනය දෙන්න පුළුවන් යේසුස් වහන්සේට මක්ලිසාද උන්වහන්සේ තුල ජීවනය තිබුණා. ඒ ජීවනයේ මිනිස්සාගේ ආලෝකයයි. Life in Christ. උන්වහන්සේ තුල ජීවනය තියෙන්නේ. ජීවනය නෑ අල්ලා තුල. ජීවනය නෑ ජීවනය නෑ සයිබබා තුල. හalleluya. ජීවනය නෑ පිළිම පින්තූර තුල. ජීවනය නෑ සල්ලි තුල. ජීවනය නෑ දේවාලවල. ජීවනයේ තිබෙන්නේ යේසුස් වහන්සේ තුලයි. I am alive. Jesus said, I am a truth, I am a way, I am a life. Hey, hallelujah. ජීවනයේ දෙවියන් වහන්සේගේ ඵලය, Holy Spirit power. ජීවනයේ දෙවියන් වහන්සේ හැම මිනිසෙකුම ප්‍රේම කරනවා. හැම මිනිසෙකුම සතුටින් ඉන්න එක දේව කැමැත්ත. නමුත් ආදාම්ගේ සතුට වැටුනේ කොහමද? ඒක උන්ට පැහැදිලි. ඔය දේව වචනයත් එක්ක හැංගුණා. දේව වචනත් එක්ක කැරලි ගැසුවා. ඒ තත්ත්වයට ඌව ගෙනාවේ යක්ෂයා. සේතන් මෙව්වේ ඌගේ හදවත. සේතන් මෙව්වේ ඌව. සුද්ධාමයන්සේ මෙව්වා. දේව වචන කීකරු වෙන කණ්ඩ එපා, කෑවත් නැසිනවා. එන යක්ෂ බල මෙව්වා විනාශ වෙන පිණිස. නිසා ඔබ දෙවියන් වහන්සේ අදත් ඔබ දන්නාද? දෙවියන් වහන්සේ හඬ ඔබට සවන් දෙන්නේ God voice. දෙවියන් වහන්සේ කැමති ඔබ තුල ජීවනය තිබෙනවාට. දෙවියන් වහන්සේ කැමති ඔබගේ සුවයට, යාපතට, සඵලත්වයට, ප්‍රීතියට කැමති උන්වහන්සේ. ඒක යේසුස් වහන්සේ ආවක දෙන්න. ආමේන්. හalleluya. අපි අපලසනාද යේසුස් දෙවියන් වහන්සේ වචනයට hallelujah. ප්‍රශංසා වේවා. අපි අපලසනාද. hey hallelujah. බලනවා දෙවියන් වහන්සේ අපේ හදවත බලනවා. දෙවියන් වහන්සේ බලන්නේ අපේ අතුලාන්තය. මනුෂ්‍යයා බල මනුෂ්‍ය පිටස්සර පෙනුම. නම දෙවියන් වහන්සේ ඔබව උස්සස් කරන පිණිස බලන්නේ අතුලාන්තය. ආමේන්. හalleluya.
අපේ අපලසන දෙවියන් වහන්සේ බලන්නේ බැතුලාන්තේ ස්වභාවය. ඒක ස්පොයිල් කරන්න උත්සාහ කරන යක්ෂයා. ඒක ස්පොයිල් වෙන්න දෙන්න එපා. යක්ෂයා දෝනේ ඔබ දේව අභිමුඛයෙන් එළියට දාන්න. ඔබ විනාශ කරන්න ඕනේ. රෝගයෙන්, වේදනාවෙන්, ගැටලු වලින් ඔබ විනාශ කරන යක්ෂයා බයිබලෙ පෙන්නු කරන යක්ෂයා ගොරෝනක සිංහෙක් වෙන ඔබම ඇවිදිනවා. කාව ගිල ගන්දෝ කියමින්. යක්ෂයා ඇටැක් කරන්නේ මනුෂ්‍යයාටයි. යාට ඕනේ මනුෂ්‍ය තුළ තිබෙන සාමය විනාශ කළා දාන්න. සුවය විනාශ කළා දාන්න. දේව සම්බන්ධකම් විනාශ කළා දාන්න. ආශිර්වාද විනාශ කරන යක්ෂයාට ඕනේ. කොහොමද යා විනාශ කරන්නේ? ඔබ පොළඹවන දෙවියන් වහන්සේගේ හඬට සාන් නොදෙන්න. දේව හඬත් එක්ක කැරලි ගන්නට, දේව හඬට බොරු කරන්නට, දේව හඬෙන් පලා යන්න ඔබ පොළඹවනවා. බයිබලයේ යක්ෂයා ගොරෝන සිංහෙක් වුම ඇවිදිනා කාව ගෙල ගන්දේ කිමු. නමුත් බයිබලයේ පෙන්වු කරනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ එයා පළවෙනි ආදාම්ට පාර දුන්න යක්ෂයා. නමුත් බයිබලයේ පෙන්වු කරන දෙවෙනි ආදාම් Jesus second Adam. Hallelujah, amen. පළවෙනි ආදාම් වැටුණා. දෙවෙනි ආදාම් Jesus. යක්ෂයාව පාර දෙන්න ජේසුස් වහන්සේට. ජේසුස් වහන්සේ හිටියේ වනාන්තරයේ දින 40ක් නිරාරෝ. සාතන් ආව පාර දෙන්න. සාතන් ඇවිල්ලා ඒත් කතා කළේ කෑම. ඒදන් නුවනේ කතා කළේ කෑම. ජේසුස් වහන්සේ වෙත ඇවිල්ලා කතා කළේ කෑම. ජේසුස් වහන්සේට යක්ෂයා ඇවිල්ලා කියනවා ඇයි ඔබ බඩගින්න ඉන්නේ? ආමේන්. හalleluya hallelujah. අපලසනාදද ඇයි බඩගින්න ඉන්නේ? මේ ගලට අන කරන්න පාන් වෙන්න. හalleluya. මේ ගලට අන කරන්න පාන් වෙන්න. command to stone begin turn to bread. මේ ගලට අන කරන්න පාන් වෙන්න. ආමේන්. හalleluya. ඒවට කිව්වා කණ්ඩ කියලා. ජේසුස් වහන්සේ ගලට අන කළා කණ්ඩ පාන් මේ ගලට අන කර පාන් වෙන්න. ජේසුස් වහන්සේ අන කර පාන් වෙන්නේ ඒ වෙලාව උන්වහන්සේ තුළ ආධිපත්‍යය තිබුණ සුද්ධාත්ම බලය. නම ජේසුස් වහන්සේ යක්ෂයාගේ අඬට සමන් දුන්නේ නැහැ. ජේසුස් වහන්සේ බයිබලයේ අතේ තිබුණේ නැහැ. නම ජේසුස් වහන්සේ දේව වචනේ දැනගෙන හිටියා. බයිබලයේ කියන සීන කොයි උන්වහන්සේ බයිබලයේ කියුවා කියලා කියනවා. තමන්ගේ ලියලා තිබුණ තන හොයාගෙන යසායා පොත කියුවා කියලා බයිබලයේ ලුක් 4:17 පෙන්නනවා. ජේසුස් වහන්සේ තමන්ගෙන් දැනගෙන හිටියා බයිබලයේ දැනගෙන හිටියා. යක්ෂයා කියන ගලට අන කරන මොනවද? ගලට අන කර මැණික් වෙන්නද නැහැ. මොනවා වෙන්නද? ගලට අන කරන්න පාන් වෙන්න. commanded to stone turn to the bread. නම ජේසුස් වහන්සේ බයිබලයේ ලියලා තිබෙනවා මනුෂ්‍ය ජීවත් රොටිලි පමණක් නෙමෙයි දෙවියන් වහන්සේ මුඛයෙන් නික්වෙන සෑම වචනේ මනුෂ්‍ය ජීවත් වෙනවා. ජේසුස් වහන්සේ යක්ෂයාට කිව්වා මනුෂ්‍ය ජීවත් රොටිලි පමණක් නෙමෙයි දෙවියන් වහන්සේ මුඛයෙන් නික්වෙන සෑම වචනේක මනුෂ්‍ය ජීවත් වෙනවා. ආමේන්. බදන්නාද සාතන් පළලාරියා. හalleluya. ජේසුස් වහන්සේ මරණය පරාජය කළා. He rose again on third day. Hallelujah. Ya malunge නැකිට්ටා මරණය පරාජය කළා. තුන්ගේ නැකිට්ටා malunge. ඇයි? දන්නවද? ඵලය දේවචය කීකුරෙනකොට සුද්ධාත්මයන් වහන්සේ බලය මරණය පරාජය කර දෙවියන් වහන්සේ පුතුල දබනවා. අවුන් කන්දනේ පාපගේ හදවත යක්ෂයා කතා කළයි. කට්ටි පනින්න හොරකම් කරන්න. දෙවියන් වහන්සේ නොදීන්ට හැංගෙන්න. දන්නවද? කවුද මේ වන්නේ? demon spirit. යක්ෂයාට ඕනේ දෙවියන් වහන්සේ තුළ තිබෙන අනගි යහපත් සැලැස්ම විනාශ කරන්න. යක්ෂයාට ඕනේ ඔබේ පවුල දෙවියන් වහන්සේ අභිමුඛයෙන් ඈත් කරන්න. Holy Spirit. Amen. ආදර්ශක ජීසස් යක්ෂයා කියපු දේ කළා නෑ. ජේසුස් වහන්සේ යක්ෂයා කියපු දේ විරුද්ධව හිටියා. ආදම් කළා ඒ පවුල විනාශ වුණා. එන අදත් ඔබ එනම් දේශනාව ඇති මෙතන නැවතුත් කමකුත් නෑ. ඇයි? හරි පොයින්ට් එක ඔබට.
දේවයන් මරණය කියන එක දේව කැමැත්ත නෙමෙයි. මරණය පාපය. මරණය දේවයන් වාස අකීකරුකමේ ප්‍රතිඵලය. ඔබ ජීවත් වෙන්න කැමතිද මැරෙන්න කැමතිද? බදාන ඔබගේ ආර්ථිකයේ ජීවත් වෙන්න ඕන නම් ඔබ දේව වචන සවන් දෙන්න ඕන. දේව වචන කීකරු වෙනකොට සුද්ධාත්මයන් වහන්සේ ඇවිල්ලා ඔබගේ ආර්ථිකයට ජීවනය දෙන්න යනවා. Hey! Hallelujah! Jesus defeated death. Jesus Bible පෙන්නු කරනවා. Jesus was defeat of death. Jesus වහන්සේ මරණය පරාජය කළා. ඇයි? කීකරුකම. දේ වචන කීකරු වෙනකොට මරණයේ ස්වභාවය ඔබ ජය ගන්නට යනවා. මොකද මරණයේ ස්වභාවය හිඟකම සුවය ඔබ සුවය මැරිලාද? ඔබ සුවය ලබන්නේ කොහොමද? කීකරු වෙනකොට. ඔබ සාමේ මැරිලාද? ඔබ සාමේ ලබන්නේ කොහොමද? කීකරු වෙනකොට. ආමේන්. හalleluya. ජේසුස් වහන්සේ මරණය පරාජය කළා. නැකිට තුන්වෙනිදා. හalleluya. ඒක කොහොමද කනේ? කීකරුකම. අද ඔබ දේව වචන කීකරු වෙනවා නම් පවුලක් දේව වචන කීකරු වෙනවා නම් ඒ පවුල යන්නේ ආලෝකේ. තරුණෙක් දේව වචන කීකරු වෙනවා නම් තරුණේ ආලෝකේ යන්නේ. යම් අලුත් යුවලක් දේව වචන කීකරු වෙනවා නම් එයා යන්නේ ආලෝකේ. they are walking in the light. Hallelujah! Hallelujah! Oh! දෙවෙනාස ආපත් දෙවෙනාස මක්නිසාද පල් දෙන්න ඕනේ. ඔබේ ජාග්‍රහණය පිණිස ජාග්‍රහණ යතුරු මොකද්ද? දේව අනට ඔබ කීකරු වීම. ආමේ. අද බොය ආර්ථිකයේ මැඩලයි දර්ශන කොට සොරකම් කරනවා. බයිබලේ පරණ ගුස්ම අලුත් ගුස්ම දෙකේ පෙන දර්ශන කොටස දර්ශන කොටස හොරණා කරන උන්වහන්සේ බලා සොරු කියලා කියනවා. බයි මලක පොතේ මිනිස්සු කොල්ල කන එක මගෙන් කොල්ල කනවා. ඔව්. ඒ බයිබලේ කියනවා එන කොහොම මිනිස්සු ආන කොහොමද කොල්ල කෑවේ? උතුසයිසවි පූජාවල්. එන ආර්ථිකේ මැරෙන්නේ කොහොමද? දෙවියන් වහන්සේගේ අඬට සවන් නොදීම. බයිබලේ කියනවා මගේ ගෘහයේ භෝජන තිබෙන පිණිස මම උතුසයිසවි පූජා ගෘහයට ගෙනෙන්න මම විවිධ ආකාශේ කවුළු මම අරලා පොළොව ඉඩමදිරේ තරමට නුඹට ආශිර්වාද අගුරුවක් නැද්ද කියලා එයින් මාව සෝදිසි කර බලන්න. බදන්න අපේ ආර්ථිකයේ ආශිර්වාද පණ එන්න ඕන. ආර්ථිකයට පණ දෙන්න බෑ මුදල් ඇමතිට. ආර්ථික පණ දෙන්න පුළුවන්. ඔබ දැන් අපේ ක්‍රිස්තියානි කෙනෙක් බලන්නේ රජ නෙමෙයි. රජකට අවශ්‍යයි. ක්‍රිස්තියානි කෙනෙක් බලන්නේ දෙවියන් වහන්සේගේ ඵලයයි. ස්වාමීන් වහන්සේට සපේනවා. හalleluya. ස්වාමීන් වහන්සේ සාගතවල සපේද මනුෂයාට. දෙවියන් වහන්සේට ඔබ සපයන අමාරු නෑ සාගත කාලෙක. ඕ මොන කාලේ වුණා සපේනවා. උන්වහන්සේ බයිබලයේ දේවචරේ පෙන්වු කරනවා. කාන්තාරේ උන්වහන්සේ සපේවා 27 ලක්ෂයකට 3 වෙන. ඔබට සපේනවා කීකරු වෙනකොට. අර ගොඩාක් සපේ අතීතවල මක්නිසාද? අපේ දේවයන් වහන්සේ වචන කීකරු වෙන්නේ නැති නිසා. යක්ෂයාට උවමනා කරලා තියෙන ඔබ බන්ධනවල තියන්ට. දේව කැමැත්ත ඔබ නිදාස් වෙන ඕන. බයිබලයේ කියනවා පුත්‍ර නිදාස් කළ නුඹලා සැබෑම නිදාස්. ආමේන්. බන්ධන වල තියෙන එක යක්ෂයා කැමැත්ත මනුෂ්‍යයා බන්ධනවල තියෙන එක. නමුත් යේසුස් වහන්සේ ආවේ ඔබ නිදාස් කරන්න. උන්වහන්සේ කියනවා පුත්‍ර නිදාස් කළ සැබෑම නිදාස්මයි. ආමේන්. ප්‍රශංසා වේ. හalleluya. ඒ වචනේ බන්ධන වලට වැටීමට මූලික හේතුව දෙවියන් වහන්සේට සවන් නොදීම. උදාහරණයක් බයිබලයේ කියනවා මේ වචන එකතු කරන්න එපා, වැඩි කරන්න එපා. මක්නිසාද ප්‍රොපටික් වර්ඩ් එක සුද්ධ බයිබලයේ දෙවියන් වහන්සේගේ වචනයයි. ඒක දෙවියන් වහන්සේගේ වචනේ. ඒක ඔබගේ ආශිර්වාදය. ඒ වචනේ උත්පත්ති පොතේදී ආශිර්වාද වචනේ ඒකට කීකරු වෙනකොට යාපත අකීකරු වෙනකොට ආපත. බයිබල good and evil. එතකොට කීකරු වීම යාපත. එන අකීකරු වීම ආපත. ඔබ කැමති කෝකටද? ඔබ කැමති යාපතට. එනනම් දේවච කීකරු වෙනකොට ඔබ හොඳ දේවල් දකින්න ජීවිතේ. ආමේන්. හalleluya. ප්‍රශංසා වේවා. හalleluya.
ස්වාමීන් වහන්සේ ජීවනය දෙවියන් වහන්සේ වචනේ පෙන්වු කරන එලියා පළවෙනි රාජ්‍යයේ 17 වෙනි පරිච්ඡේදයේ එතන එලියාට කැම දුන්නා වැඳ පිස්සුවේ. යට දරුවෙක් හම්බ වෙනවා ඒ දරුවා මැරෙනවා. දෙවියන් වහන්සේ වචනේ පෙන්වු කරනවා. ඒක දෙවියන් වහන්සේ වචනේ පෙන්වු කරනවා ඒ දරුවා මැරෙනවා. අරගෙන ගියා ડોක්ටර් කෙනෙක් අරගෙන ගියේ නෑ. ගියේ නෑ ස්පොස්පිල් එකට. දරුවා ගෙනාවා දෙවියන් වහන්සේ ළඟට. හාලෙලූයා. දෙවියන් වහන්සේගේ මනුෂ්‍යවතර ආවා ගෙනා. දරුවා ගෙනා. එයි දැනගෙන හිටිය මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරනි. දේව වචනේ පෙන්වු කරනවා. දැනට මරණයට උත්තරේ තිබෙන්නේ දෙවියන් වහන්සේ තුලයි. දෙවියන් වහන්සේ තුලයි. අරගෙන ආවා බයිබලේ දේව වචනේ පෙන්වු කරනවා. දරුවා අරගෙන එලියා වෙතට. කවුද එලියා? දෙවියන් වහන්සේගේ ආලපල මිනිසයා. දෙවියන් වහන්සේ ආලප කළ මිනිසයා එලියා. එලියා ළඟට දරුවා ගෙනාවා. දරුවාව සම්පූර්ණම කුඹුරේ දරුවා මැරිලා. ගියේ නෑ ලොකුම දොස්තර මාත්‍යවන්ට. ගියේ නෑ වෙදමාතෘ වලට. ගියේ නෑ කට්ටඩි ළඟට. ආවා දෙවියන් වහන්සේ මිනිසයා වෙතට. දෙවියන් වහන්සේ මිනිසයා වෙතට ආවේ. දෙවියන් වහන්සේ මිනිසයා දෙවියන් වහන්සේ ආලප කළා මිනිසයා එලියා. යාගේම ආලේපය කියන්නේ දෙවියන් වහන්සේගේ බලය. ක්‍රිස්තියානි ආගම නෙමේ. ක්‍රිස්තියානිය බයිබලෙ පෙන්වු කරන ආලේපල සෙනග. ක්‍රිස්තුස් වහන්සේ anointed one. බයිබලෙ කියනවා යේසුස් වහන්සේ කියනවා දෙවියන් වහන්සේගේ ආත්මය මා කෙරෙහිය. මක්නිසාද දිලිඳුන්ට සුභාරක්ෂය දේශනා කරන වහන්සේ මා ආලේප කළා. ක්‍රිස්තුස් වහන්සේ anointed one. මාව ආලේප කළා දෙවියන් වහන්සේ. මොනවටද? දිලිඳුන්ට සුභාරක්ෂය දේශනා කරන්නට. ආමේන්. ඒකට මොකද සුභාරක්ෂය? බයිබලෙ පෙන්න වැටි සිට මනුෂ්‍යයාට ගැලවෙන පිණිස දෙවියන් වහන්සේ දෙන පණිවිඩය. සුභාරක්ෂය good news. බන්ධන මිනිසුන් නිදාස good news. ඒකට ආලේප කළේ කවුද? දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ ආලේප කළේ යේසුස්. ජේසුස් කියනවා මාව ආලේප කළා මොනවටද? දිලිඳු සුභාරක්ෂය දේශනා කරන්නට. ආමේන්. ආලේපය දෙවියන් වහන්සේගේ බලය, ආධිපත්‍ය, ඒ ආලේපය ජීවනයේ බලය. What is the anointing? Anointing is a life power. Life power. ආලේපය ජීවනයයි. ආලේපය මරණ නෙමෙයි. ආලේපයට පුළුවන් සෑම මරණයක් වළක්වන්න. හාලෙලූයා. අපි අපල ආලේපයට බලය තිබෙන මරණේ බල කඩා දාන්න. Anointed can do broken every curses. හැම සාපයක්ම කඩන්න ඵලය ආලේපෙට දෙන. සහෝදරේ සාක්ෂි දරුවා පඩකින්ට යාගේ පවුලේ පිරිමි 3 දෙනෙක් මිය ගියා. 2007 අගේ ස්වාමිපුරුෂයා මරුණා. death situation මරණ සාපය. 98 අගේ ස්වාමිපුරුෂයා මරුණා. 98 අගේ අක්කා නංගි ස්වාමිපුරුෂයා මරුණා. 99 අගේ අයියා මරුණා. මරණ 3ක් අවුරුදු 3ට. මරණය පිටිපස්සේ යක්ෂයා. 99 අපේ ක්‍රිස්ටල් එක තිබ්බා ලියනේගේ මුල්ලේ මෙතුසේ පල්ලි ඉස්සරහා. ඒ ක්‍රිස්ටල් දෙකට බලාපොරොත්තුවක් නැති මේ සහෝදරය සහභාගී වුණා. ඉතින් 99 ජේසුස් වහන්සේව පිළිඅරගෙන අගේ ජීවිතේ උන්වහන්සේ පාර දුන්නා. මරණ 3ක් වෙනකොට කතරගම ගියා. කියනක සාක්ෂිය මුන්නේසරම් ගියා. දේවාල ගාන ගියා. මේ කිසිම දේවාල වල කිසිම දෙවි කෙනෙකුට බැරුව ගියා. තමාගේ නිවස තුල සිදුවෙනා මරණ වළක්වන්න. මරණ 3ක්. නමුත් කතරගම යනවා දේවාල ගාන යනවා. නමුත් කිසිම දෙයකට බැරුව ගියා. තමගේ නිවස සිදුවෙනා පිරිමි මරණ එක නතර කරන්න. 1999 අපේ පළවෙනි ක්‍රිස්ටල් එක ලියනේගොල්ල මෙද්දස පල්ලි ඉස්සරහා. සුභාරජ ගොස්පල් සුභාරච්චය මක්නිසාද විනාශ මනුෂ්‍යයාට ගැලෙන පිණිස දෙවියන් වහන්සේගේ බලයයි. සුභාරච්චය ජීවනයයි.
අපි අත ළඟ තිබ්බා අපි ජාලේලි මනසීම 1999 ඒ ක්‍රුෂඩ් එකට මේ සහෝදරය ආවා. ඇවිල්ලා එයා කල්පනා කර මගේ මිනිහත් මැරුණා. මගේ නංගිගේ මනුස්සයත් මැරුණා. මගේ මල්ලිගේ මල්ලිත් මැරුණා. මට විශ්වාසයක්. එයා ජේසුස් වහන්සේ පිළිගත්තා. ඒ ලියනක මොලේ ක්‍රුෂඩ් එකේදී. එයා ජේසුස් වහන්සේ අනුගමනය කළා. එයාගේ පුතා දුස්සන්ත අනුගමනය කළා. දවසක් උදෑසන ත්‍රිවිල් එක එනවා මේ සහෝදරයාගේ පුතාගේ කටෙන් සහ නායෙන් සෙම පෙනෙනවා. යක්ෂයා පාර දුන්නා මරන්නගේ උත්සාහ කළා. මේවකට ඒ දරුවා මරන්න බැරුව ගියා. ඇයි? ඒ මොහොතේ වෙනකොට ඒ සහෝදරය ජේසුස් වහන්සේ පිළි අරගෙන හිටියා. ආමේන්. ඒ ළමයාට ආච්චා කළා මා ත්‍රිවිල් එකකින් ළමයාට ආච්චා කළා දුසාන්තට. එයාගේ නාස්වලිසා කට දෙපැත්තෙන් පෙනෙනවා යක්ෂ බල. ඒ මිනිසයා ඒ තරුණයාට ආච්චා කළා ජේසුස් වහන්සේගේ නාමයෙන් යක්ෂයා ඵලයන් මෙයන්ගෙන් කියලා. පස්සේ ආවා මං කෝ අරන් යන ගෙදර අරගෙන ගියා. මහා සත්‍ය මට මතකයි නිවසට ගිහලා ආච්චා කළා. ප්‍රධාන සම්පූර්ණ දරුවා නිදාස්. ඒ දරුවා විනාශ කරන්න යක්ෂයා ආවා. හතරවෙනි මිනිහව මරන්න බැරුව ගියා. ඇයි? හතරවෙනි මිනිසයා ජේසුස් වහන්සේ පිළි අරන් හිටියා. අද දුසාල් හොඳයි අද යා කොහෙද ඉන්නේ? අද යා ග්‍රීසියේ ඉන්නේ සභාවක අද ඕවන් එක ප්‍රේ කරන යා. අම්මා මෙතන හිටියා. මේ නැකිලි අම්මා. මෙයාගේ අම්මා මෙයා නාන විශ්සරේ. පිරිමි අතර තුනක් මැරුණා. කිසිම දෙයකට බැරුව ගියා මරණ වළක්වන්න. මරණය සාපය ජේසුස් වහන්සේ පිළිගත්තා. ඒ මරණය වැළකුණා. දැන් පුතා ග්‍රීසියේ ආමේන් හalleluya අපලස් බදා ආලපේ ආගමනෙමි ආලපේ ක්‍රිස්තුස් වහන්සේ Jesus anointed one ආලපේ සියලුම සාප කරන්න පුළුවන් ආලපේ සියලු පන්දන කරන්න පුළුවන් hallelujah anointed can do every broken every curses හැම සාක්පයක්ම කඩන්න පුළුවන් ආලේපයට. තව සහෝදරයෙක් ආවා. ජාලි ස්ටේෂන් ඉස්සරහා අය ඉන්නේ. යාගේ කුසේ ළමයි මැරෙනවා. ඒක ළමෙක් බිව්ුනේ නෑ. අපේ සභාව තිබුණේ බුඩයමන් පාරේ. යකෝ ළමයි මැරෙනවා කුසේ. යේසුස් වහන්සේ යාච්ඡා කළා. ඒ දරුවා බිව්ුණා. හalleluya. මේ කුසේ තිබුණාට කුසේ ඵලනේ කුසේ මැරිලා නමුත් ජේසුස් වහන්සේගේ නාමයෙන් යාච්ඡා කරනකොට කුසේ තුල මරණයේ ස්වභාවය කැන්සල්. ඒ කුසේ ඵල ළමයා බීකලා. මා සමහරෙන්ගේ ආර්ථිකය මැරිලා තිබෙන්න පුළුවන්. පවුලේ සාමි මැරිලා තියෙන්න පුළුවන්. ඒකට එකම දේ ජේසුස් වහන්සේ. මගේ ජීවිතේ හැමදාම මගේ පවුල් විනාශ වෙලා ආර්ථික විනාශ වෙලා අන්තිම හැමදාම මගේ මැරිලා හිඟා කෑව පාරේ. නම 13 වෙනි වාට්ටුවේදී ජේසුස් වහන්සේ පිළිගත්තා. ඒ හැම අංශයකින්ම උන්වහන්සේ මාව නිදහස් කළා ජය දුන්නා. හalleluya 13 වෙනි වාට්ටුව. ප්‍රශංසා වේවා. ආමේන්. හalleluya. ජේසුස් වහන්සේ උන්වහන්සේ මරණය පරාජය කළා. උන්වහන්සේ තුල කිසි ධාතු නැහැ. කිසි දන්ත ධාතු නිය ධාතු මොකුත් තියනවා නම් ඒක උන්වහන්සේ මනුෂ්‍යව සමානයි. නම් ජේසුස් වහන්සේ තුල කිසිම ධාතුවක් නැහැ. බදා උන්වහන්සේම නැකිට තුන්වෙනිද. හalleluya. Jesus hallelujah third day from the death. hallelujah. amen. කිසි උන්වහන්සේ මනුෂ්‍ය ඒ කියන්නේ මරණයේ ආධිපත්‍ය කඩා දැම්මා උන්වහන්සේ. නැකිට උන්වහන්සේට කීකරු වෙනකොට මරණයේ බලය උන්වහන්සේ කඩා දානවා. මේ ජීවිත ආර්ථිකේ මැරිලාද? ජේසුස් වහන්සේට පුළුවන් මැරිච්ච ආර්ථිකේ පණ දෙන්න. ආමේන්. හalleluya. උන්වහන්සේ රටවල් වෙනස් කරන කොරියා, නයිජීරියා, ගානා, කොලොම්බියා, සවුත් අප්‍රිකා, චයිනා, ඉන්දියා. උන්වහන්සේ මැරිච්ච ආර්ථිකයට මැරිච්ච සාමයට පණ දෙන්න පුළුවන් සුභාරංචියටයි. සුභාරංචිය පෙන්වුම් කරන කාවද? සුභාරංචිය පෙන්වුම් කරන්නේ ජේසුස් වහන්සේවයි. Jesus
Jesus. Jesus was. Amen. අපි අපලසනාදයෙන් ප්‍රශංසා වේවා. අද රැ ඔබගේ ජීවිතේ උනාසේ චේන්ජ් කරනවා. වෙනස් කරනවා. මක් නිසාද? ක්‍රිස්තියානි දෙවියන් වහන්සේගේ බලය. ක්‍රිස්තියානි දෙවියන් වහන්සේගේ බලය. බයිබලයේ පෙන්නු කරන ඒ දෙවියට खंड दुनिया स्त्री दारुआ मारना ऐ दना हिटिया मेख आरंगल ग्रामस्थ मात्र के वेडक ने मेख वेडक ने गीला दोस्तर मात्र अंबेल वेडक ने मेघड सबे शोय देवियन वासे अगे लामे मारिला ऐ दुआ देवियन वास के मनुष्य वागन ऐ दुला देवियन वास के मनुष्य आड़ किया मगे दारुआ मारुना लामे अतरगान एलिया अतरगान लामे but that situation अतरगान हंदे थी बेना हंदे थी तुम आता क्या चाह करना स्वामिनी मैं दारू आटा नामत प्राण देते के लिए आज चाह करना आमीन देवेन वास के वचन पैदल निकाला पेनु करना एलिया आज चाह करना देवेन वास एलिया के आज चाह सुआ एलिया आज चाह मसल आत्मेत आगे प्राणेत आत्मे पमिन्न कोटा लामे आटा पाना हालेलुया प्राणेत आत्मे पमिन्न कोटा लामे आटा पाना हालेलुया प्राणेत आत्मे पमिन्न कोटा लामे आटा पाना हालेलुया अदत ओब याचा करोड़ शुद्धा में वास है न कोड ए मरने सत्तेत पाना है नवा हे हालेलुया 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 ए हालेलुया ओ भाले होली स्पिरिट या हो शुद्धात्मा में वास के निवास रहना कोड निवास से तिबेन तत्ते वेना सेना लामेआगे प्राणेट आत्मे न कोटे मैंने चला में आटे पाना आवा बगे निवसन शुद्धा में ना से न कोटे ए निवसन पाने ना हालेलुया अब फलसा ना जाते होली स्पिरिट होली स्पिरिट होली स्पिरिट होली स्पिरिट माँ तुला शुद्धा में ना से न कोटे मगे जीविते मेरा सुना हो ये क्रिश्चियन आगमने में बदे बच्चे की कुरेने कोटे शुद्धात्मा वहाँ से बे मरने स्वभावे विनाश करेना हमें हालेलुया 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 कोरिया विनाश करा कोरिया वड़ा खंडने हमारे जीवन तो नहीं कोरिया इधर से तीन लामाई खाबु तंपला वत्रा बीला लामाई स्कोलर अम्मला नमोत आधे कोरिया व वेनास सुना है जेस स्वास सुबारच पत्रुना कोरिया वे जेस स्वास पिलियार कने आच्छा कला अद देवियन वास कोरिया व आशीर्वाद कला मड खंडने अगे म खौद में थने प्रश्न थे व जेस क्रिस्त स्वास सुबह आखा मने में Munisa maruna Jesus death unase maruna hallelujah unase maruna you are nisin ve pape mages pape unase marunga nakita thungeni ei boda jeevane dena pinise oba mona thatya gitiyat Jesus Kristus wase ve jeevitheta swamiya karagana yaachcha karanakota is anointing power सिद्धात्मा बालें बगे निवास बगे जीविते विनाश करना बे निवास समान आर्थिक मैरिड है तेरा सावर ने तू है ती समारे टा नायंग है ती रोग है ती मैं सिचुएशन विनाश कर बुलां कार्ड तो बुल दूंगा लला कोच्चे दूंगा एल्लो तो उपांदा है ना मात उपांदा दूंगा एल्लो आमीन हालेलुया ये ना बाल तीदो साधन में इटेगी है लारे विनाशने बगे निवास विनाशने उड़पाले गाना बाल क्रीडो से आदरने में एट बे निवास विनाशने वेने में बे निवास विनाशने मगे प्रेमांत साधु साधुनी दक्षिण उलोवती बने सामने में वामट उलोवती बने सामने में बे निवास ए दक्षिण वामट उलोवती मिनिस्टर आदि प्रश्न तीन गेवाल्लो ले वालना को दक्षिण तमे उलोव दिब्बे वामट दिब्बे वेना पाउल दिक्का साधे वेला
නමුත් සුද්ධාත්මයන් වහන්සේ එනකොටයි ඒ නිවස ජීවනට ඇරෙන්නේ. පවුලේ ප්‍රීතිය, පවුලේ සමාදානය, සුද්ධාත්මයන් වහන්සේ, සුද්ධාත්මයන් වහන්සේ බලය, සුද්ධාත්මයන් වහන්සේ සඵලත්වය, සුද්ධාත්මයන් වහන්සේ ජීවනයයි. ආමේන්. हाय अदो बजे सुसास पिरियार मन तत्ते को इटे प्रश्न आज्ञे बहुनासे रे खीकर वेनान उन्नासे बो बारगान सुदाना बाइबल लेके ना वेस वे ना बलसो स्याले मागत्रेंट मन बड़ साने देना हालेलुया come to me who are weary and burdened I will give a rest take my yoke upon you learn from me I am a gentle and humble you have to peace in your heart my yoke is easy my burden is light. Even ma oba vesena balasu siyalleni ma veterente mannu bada saane dena. Amen. Mona tatte kedla hitiyat Jesus swasya bada prema karna mage Bible e kiyana e swasya man aave nathila de swantat galawantat hallelujah man aave nathila de swantat man galawanna ya presence aave hallelujah उनासागा उनासे मरुने कैथोलिक निसा पमनक में उनासे मरुने लोके निसा उनासे मरुने ओबे मागे पापे हालेलुया presence of Eva Jesus took our sin from this body and he death on the cross जैसा से मरुना कुर्सी ओबे मागे पापे तमागे तरट आरगे उनासे आपा देवियन वहां हालेलुया उनासे देखा नायन और खाले गिला थे ने नाय एकांता वगे एकम दारुआ स्वामियत नेंगेट एकम पुता मैरिला खाठत मूत करने बैठो गया बाइबल के ना ऐते के गोडाक से न गई थिया हेमोम दुखुना ऐते हेमो का यो पाउने पुरुषया ने तीसरी लामियत मरुना हेमोमान अंडा वेलफी दुखेना अमो दुखेना ऐ वंद पिस्टे के स्वाम पुरुषयत ने ऐगे हिट दारुअत मैरिला देंग वाला नरगनेना स्बो सामूह इतने हिटिया ऐट मोना पुलांगुने ऐट पुलांगुने मोना करने अम्मे दुखा इतादा गाट एक किया ना पमने पुलांगुने समाट पुलांगने ते सालिटे कतु कोला देना पुलांग मिनिस्टर डेम समाटे इतने मिनिस्टर कथा करना अपनी में आठ सालिटे कतु कोला देमु पाउने स्वाम पुरुषय एम करना मिनिस्टर ना दानुत नवत मागे में मिनिस्टर ते सालिटे कतु कोला देना पुलवा यात के दुख के न पुलवा या इटवाड़ा या टाइम करना बे मिनिस्टर बेचीवित ते माय समार देवल उठ वैद्रन मूत करना बे समार देवल उठ बगे न्याय देंटे आल मुक्त करना बे समार आगा मट मुक्त करना बे समार आगा में नायक को तीन नौ लीडर विला दे इकोले दसनी मिनिस्ट्री ना होना था मूत करना बे अगर मिनिस्ट्री बड़ा किडिया ते को बाइबल के बड़ा समूह है ते किडिया नमत मोना तो मिनिस्ट्री ने खरद फुलांगोने मोना करना में ओखा लबा उपंगेठी और में क्या नहीं थी अच्छे नहीं मामे आप इस साल टेक तो कोला देना मिनी वाला गांठ दांड साल टेका देना मिनिस्ट्री को तो कोला न दे विदिर एक यहाँ था मिनिस्ट्री मूत करना बेचीवी थे अदेवन या मितने अति समार बिठे थमागे प्रश्न है तो बाला पुरुषों ने थी मिनिस्ट्री बोलवे इन्नो आमेन चेसु श्वास या देखा चेसु श्वास या देखा अनुकंपा कला आमेन हालेलुया अतः चेसु श्वास में अनुकंपा करना आमेन चेसु श्वास में अनुकंपा करना चेसु श्वास में मिनिस्टर अनुकंपा करना हालेलुया हालेलुया God compassion to you and I उन्नास बड़ा मत अनुकंपा कर देवे वहाँ से हालेलुया हालेलुया अनुकंपा कर उन्नास अनुकंपा कर ला उन्नास से क्यों हुआ ए लेने टेगीला उन्नास बना कर आता दीपा ए पेट्टी आरग नैनो लामे वाला तरुणे चेसु श्वास आता दीपा ए आता दीपा बिटे ए पेट्टी उलावे मिनिस्टर पेट्टी बिमिन दीपा चेसु श्वास से क्यों हुआ तरुणे आने खरीद आमीन हालेलुया प्रपल Jesus said I say to you get up again amen hallelujah 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 presence of Eva amen
ඒ මරිච්ච තරුණ නැකිට්ටා. හalleluya. හalleluya. ප්‍රපලසාය මරිච්ච තරුණ නැකිට්ටා. ඒ මරිච්ච තරුණ නැකිට්ටා. ජේසුස් වහන්සේගේ අම්මාට කිව්වා අම්මේ අඬන්න එපා. මෙන්න දරුවාව. ජේසුස් වහන්සේගේ අතට දරුවාව දුන්නා. ජේසුස් වහන්සේ මේ ඔබ උන්වහන්සේ කිකරේ මැරිච් chance වලට උන්වහන්සේ පණ දීලා නැවත ඔබ අත් දෙකට මේ මැරිච්ච දේවල් දෙන්න යන උන්වහන්සේ. ආමේන්. ජීවිතේ ජේසුස් වහන්සේ ප්‍රේම. හalleluya. අපි අපලසනාදයට දෙමු දෙවියන් වහන්සේ. ජේසුස් වහන්සේ කිව්වා තරුණයා නැගිටින්න. තරුණයා නැගිටින්න. හalleluya. හalleluya. Jesus said, I say to you, get up. ඒ ළමයා ඒ තරුණ නැගිට්ටා. බයයි ජේසුස් වහන්සේ තුල ආලේපේ ජේසුස් ඇයිම නැගිට්ටේ? ජේසුස් වහන්සේ තුල දිව ඵලය. ඒගේ ක්‍රිස්තියානි තුල දිව ඵලයක් බොන නිදාස් කරන්නේ. ක්‍රිස්තියානි තුල තිබෙන්නේ ආගම නෙමෙයි, ක්‍රිස්තියානි තුල තිබෙන්නේ දිව ඵලය. මේ බේබදුකම ඔබගේ රෝගය ඔබගේ පිළිකාව ඔය මැරිජ් chance පණ දෙන්නේ උනාසේ දිව බලයෙන්. divine power. Amen. Hallelujah. එළම නැකිට්ටා. එළම නැකිට්ටා ජේසුස් වහන්සේ අම්මට දුන්නා අතට. ඔබගේ ප්‍රශ්නේ දෙවෙනි විශ්වාසන්නේ දිව බලයෙන්. ආමේන්. දෙවෙනි වාසේ කරන්න බැරි කිසි දෙයක් නැහැ. උන්වහන්සේ පිළි අරගෙන බකීකර වෙනකොට දෙවෙනි වාසේ ආශිර්වාද කරන්න. උන්වහන්සේ මැරිච්ච ස්වභාවයට උන්වහන්සේ පණ දීලා උන්වහන්සේ ආශිර්වාද කරන්නට යන. අපි නැකිලා ආශා කරමු. Hallelujah. මේ පිස් එක කැමෙතෙන් ගන්න පුළුවන්. මේ පිස් එක මේව කරලා දෙනවා. කැමෙතෙන්ට මිල දීලා ගන්න. යන දවසක ඒක මේ නිවසේ දාන්න. නිවසේ තිබෙන ඒ මරණයේ ස්වභාව වෙනස් වෙට යන. හෝරබා ශාලබා කරිබන්දාලා බලබා. මක්නිසාද මරණය දෙවෙනි වාසේ කැමැත්ත නෙමෙයි. මරණය දේවන් වාසයට විරුද්ධව කැරලි ගැසීම. දෙවියන් වාසයේ හඬට කිකර වෙනකොට අපේ ජීවනයේ දෙවියන් වාසේ කැමැති ඔබ සුවයෙන් ඉන්න එක. දෙවියන් කැමැති ඔබ සාමයෙන් ඉන්න එක. කැමැති ප්‍රීතියෙන් ඉන්න එක. හalleluya. හalleluya. ප්‍රීතියෙන් ඉන්න එක දෙවියන් වාසේ කැමැති. ප්‍රශංසා කරවුනාසේ. ප්‍රශංසා කරවුනාසේ. ප්‍රශංසා කර ශාලාව. බදන්නාද අද මිනිස්සු ගොඩක් බදන්න හොයන්න විද්‍යාව ඕනේ මට කියන්න පුළුවන් බොහෝ දේවල්. නම සමහරයගේ වැටීම තමගේ ඇතුලේ කරලි ගැසීම. දේ වචනයට විරුද්ධව ගන්න පියවරවල් ඔබ දන්නාද ගන්ට ඔබට මඟ පෙළ සාතන්. දේ වචනයට කීකරු වෙන්න මඟ පෙළ සුද්ධාත්මයන් වාසී. සුද්ධාත්මයන් වාසී තුල ජීවනය, දිව බලය, යක්ෂය තුල මරණය. द्रपैदलिक यक्षाव विनाश करना देव वचने कम वचने the word of the God ये तुलो बगे अनागते दिवेना बे जीवने तिबे साल्लिरने में देवेनासे तुले उनास बड़ा देवेनास साल्लिने में देने बकी करना आशीर्वाद करना बड़ा आशीर्वाद वाले आमेन आशीर्वाद वाले प्रशंसा वेगा आशीर्वाद वाले आशीर्वाद power of the Holy Spirit anointed power. Blessing is not money. Blessing is anointed power. Holy Spirit.